සුබ දවසක් ළමයි. අපි අද පටන් ගන්නේ ඔයාලගේ ලොජික් ගේට් පාඩමේ දෙවෙනි කොටසනේ. අපි ගිය සතියේ ලොජික් ගේට් පාඩමේ පළවෙනි කොටස කතා කරා. අපි ගිය සතියේ මොනවද කතා කරේ? අපි කතා කරා තාත්වික ద్వාර, මූලික තාත්වික ద్వාර මොනවද කියලා කතා කරා. ඊට පස්සේ සංයුක්ත තාත්වික ద్వාර කතා කරා. ඒ වගේම ලොජික් සර්කිට් එක කරා කොහොමද ප්‍රකාශන ලියන්නේ කියලා කතා කරා. හරි. ළමයි මුලින්ම මාතෘකාවක් දාගන්න. අද අපිට මුලින්ම කතා කරන්න තියෙන්නේ කොහොමද තාත්වික පරිපථයකට සත්‍යතාවක නිර්මාණය කරන්න කියලා. හරි. ලොජික් සර්කිට් එකකට කොහොමද සත්‍යතාවක නිර්මාණය කරන්න කියලා තමයි අපිට මුලින්ම කතා කරන්න තියෙන්නේ. හරි. මුලින්ම ළමයි මේ මාතෘකාවක් දාගෙන මේ ටොපික් එක දාගෙන මම මේ අදින ලොජික් සර්කිට් එක අඳගන්න. ඉන්පුට් එකක් ගන්න. ලොජික් සර්කිට් එකට අපි B ට දාමු not එකක් දාමු. අපි තව ඇන්ඩ් එකක් ගමු. ඊට පස්සේ ඇන්ඩ් එක සෙට් කරමු. අපි මෙතෙන්වත් දාමු මොකක් හරි එක. not එකක් දාමු. ඊට පස්සේ මේ දෙකම සෙට් කරමු අපි මේ O ගේට් එකකට. හරි. මුලින්ම මේකේ අපි මේ සතතා වගු අඳින්න කලින් මේකේ බූලිය ප්‍රකාශනය ලියා ගන්න ඕනේ. හරි. දැන් ඔයාලා බූලිය ප්‍රකාශන ලියන්න දන්නවනේ. මේ වගේ එක බූලිය ප්‍රකාශන ලියන්න දැන් ඔයාලා දන්නවනේ. මුලින්ම මේකේ අපි බූලිය ප්‍රකාශන ටික ලියා ගමු. හරි. දැන් අපි බලමු ළමයි මෙතන බූලිය ප්‍රකාශනය ලියන්න. දැන් බලමු එතකොට මේකේ මෙතන ඇන්ඩ් එකේ මෙතන තියෙන මොකක්ද ඇන්ඩ් යන්නේ? මේ ඇන්ඩ් එකේ මෙන්න මේ අවස්ථාවේදී මෙතන ප්‍රකාශනය ලියා ගමු. මෙයාගේ ඉන්පුට් දෙක මොනවද? මෙයාගේ ඉන්පුට් දෙක ළමයි එක්කෙනෙක් A අනිත් එක්කෙනා මෙතන B. හැබැයි එයා not එකක් උඩින් යනවා. not එකක් කරා යනවා. එතකොට එයා මෙතන B බා වෙනවානේ. එතකොට මෙතන output එක එනවා A.B බා කියලා නේද? හරි. දැන් මෙතන බලන්න මේ AND එක ගාව. එතන A කියන එක්කෙනා බලන්නකො මෙතන මේ AND එක එක ඉන්පුට් එක. මේ ඉන්පුට් එක. මේ ඉන්පුට් එක ළමයි not එකක් කරා තමයි යන්නේ නේ. එහෙනම් මෙතන A මෙතනට එද්දි A බා වෙනවනේ. ආ not එකක් එනවනේ. හරි. එතකොට මේ AND එකේ අනිත් ඉන්පුට් එක ඒක B. හරි. එතකොට මෙතන එයා AND කර්මයට ලක් වෙලා A bar dot B වෙනව නේද? හරි. ඊට පස්සේ මෙතන A dot B bar සහ A bar dot B කියන දෙන්නම O ගේට් එකක් ඇතුලෙන් යනවා. එතකොට එයා O කර්මයට ලක් වෙලා ෆයිනල් අවුට්පුට් එක එනවා අපිට A dot B bar වරහනක් දාගත්තා plus A bar dot B. හරි. දැන් මෙයා ප්‍රකාශනය ලියන්න දන්නේ නැත්නම් ඔයාලා අනිවාර්යයෙන්ම කලින් වීඩියෝ එක බලන්න වෙනවා. හරි. කලින් අපි ගිය සතියේ කරේ වීඩියෝ එකක්. හරි. වීඩියෝ එක අප්ලෝඩ් කරේ. වීඩියෝ එක බලන්න වෙනවා මේ ෆයිනල් අවුට්පුට් එක දැන් මේ වගේ ප්‍රකාශන ලියන්න දන්නේ නැත්තම්. හරි. දැන් අද මම ප්‍රකාශන ලියන්න එක ගැන කියලා දෙන්නේ නැහැ. මොකද අපි ගිය සතියේ ප්‍රකාශන ලියන්න ඉගෙන ගත්තානේ. අද මේ වගේ බූලිය ප්‍රකාශන සත්‍යතාව වගුවක් ලියන්නේ කොහොමද කියන එක තමයි කතා කරන්නේ. හරි. හරි. දැන් මේක ළමයි අපේ ප්‍රකාශනේ. අපි දැන් ගහමු මේකට සත්‍යතාව වගුවක්. හරි. මේ සර්කිට් එකට සත්‍යතාව වගුවක් ගහමු. මේක ඉන්පුට් කියලා තියෙනවා ළමයි ඉන්පුට් දෙකයි තියෙන්නේ. A සහ B කියලා. කයි 3යි 4යි 5යි 6යි. තව මෙහෙට එකක් ගමු. 7යි 8යි. ළමයි වැඩි ගණන් ගන්න එපා. කෙලින් ඉරි ගහන්න තාම හුරු නෑ මට.
හරි. ළමයි අපි මේ වගේ සර්කිට් එකකට සත්‍යතාවක් ගොඩ නිර්මාණය කරද්දී මුලින්ම අපි මෙතන ඉන්පුට් දෙක තියෙනවානේ. ඉන්පුට් දෙකට අමතරව ළමයි ඉන්පුට් වල මෙන්න මේ අවස්ථාවල අගිනුත් අපි දාගන්න. එතකොට අපිට ෆයිනල් අවුට්පුට් එක ගන්න ලේසි. හරි. මම කියුවේ තේරුණ නැත්නම් මම දැන් කරනවා බලන්නකෝ. අපි පළවෙනි ඉන්පුට් එක A B නේ. අපි ඊට පස්සේ මෙතන ළමයි දාගන්නවා A බා. A භාගයක්වත් දාගන්නවා. හරි. ඊට පස්සේ B භාගයක්වත් දාගන්නවා. ඒ වගේ මෙන්න මේ එක එක තැන්වල මෙන්න මේ අවස්ථාවේදී නැත්නම් මෙන්න මේ අවස්ථාවේදී අවුට්පුට් මොනවද කියලා බලාගත්තොත් තමයි අපිට පහසුවෙන් මෙතන අවුට්පුට් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඒ හින්දා මම දාගන්නවා ඔයාලා ලේසි වෙන්නත් එක්ක A.B භාගයක්. දැන් කාට හරි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. අපිට AB විතරක් දාලා අන්තිම අවුට්පුට් එක නිකන් Q කියලා දාලා ලියන්න වෙන්නේ නැහැ කරන්න පුළුවන්. හරි. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට ඔයාලට පහසු වෙන්න තමයි මේ විදිහට කරන්නේ. මෙහෙම තමයි හරියට කරන්නේ. හරි. ඊට පස්සේ මෙතන අපි අවුට්පුට් එක දාගමු A.B. හරි. ඊට පස්සේ අපේ ෆයිනල් අවුට්පුට් එක දාගමු අපි Q නිකන් දාන Q සමානයි කියලා A.B B bar plus A bar dot B. හරි. දැන් අපි මේකේ තියෙන ටික ලියාගත්තා. හරි. ළමයි මේක දැන් ඉන්පුට් කීයක අවුට්පුට් එකක්ද? ඉන්පුට් කීයක මේ සර්කිට් එකක්ද? ඉන්පුට් දෙකකනේ. ඉන්පුට් දෙකක සර්කිට් එකක් නම් කම්බිනේෂන් කීයක් තියෙන්න පුළුවන්ද? අවස්ථා හතරක් තියෙන්න පුළුවන් නේ. එහෙනම් අවස්ථා හතරක් තියෙන්න පුළුවන් මේක. හරි. එතකොට මේකේ තියෙන්න පුළුවන් සංයෝජන ගාව නැත්නම් මේ අවස්ථා මොනවාද? බිඳුවයි ඉන්පුට් දෙකම බිඳුව වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. එකක් බිඳුව වෙලා අනිත් එක වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. අනිත් එක වෙලා ඒක වෙලා B බිඳුව වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. දෙන්නම එක වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා නේ. දැන් කාට හරි මේක පුරුණු විදිහ මතක නැත්තම් මොකද්ද කරන්නේ? මතක තියාගන්න ඕන නම් කාට හරි ෂේප් එකේ මෙතන තියෙනවා ඉන්පුට් දෙකක් තියෙනවා. ඉන්පුට් දෙකක් තියෙන හින්දා කම්බිනේෂන් හතරක් තියෙනවා. එහෙනම් පළවෙනි දෙක බිඳුව දෙක. ඊට පස්සේ දෙක එකේ දෙකක්. එහෙනම් මේකත් බිඳුව 1යි බිඳුව 1යි. රටාවක්නේ තියෙන්නේ. එහෙම මතක තියාගන්න පුළුවන්. අපි පොඩි කාලෙත් එහෙම තමයි මතක තියාගත්තේ. මේක හැදෙන විදිය බලන්න ඕන නම් නම්බර් සිස්ටම් පාඩම දාලා දෙනවා ඒක බලන්න. හරි. හරි. දැන් ළමයි මෙතන අවුට්පුට් එක මොකද මෙතන? අවුට්පුට් එක දැන් මේ අවුට්පුට් එක කියන්නත් බෑ. මම කියන්නේ A බා කියන්නේ මොකද්ද එතකොට? A බා කියලා කියන ළමයි මෙයාගේ ප්‍රතිලෝමය නේද? මේ A කියන එක්කිනාගේ ප්‍රතිලෝමයනේ මේ අහලා තියෙන්නේ. එහෙනම් අපි මෙයාගේ ප්‍රතිලෝමය මෙතන ලියා ගමුනේ. A ප්‍රතිලෝම වුණාම මොකද්ද වෙන්නේ? මෙතන බිඳුවනේ තියෙන්නේ. 1 වෙනවනේ. මෙතනත් බිඳුවනේ. එයාත් ප්‍රතිලෝම වුණාම 1 වෙනවා. මෙතන මොකද්ද වෙන්නේ? මෙතන තියෙන 1 නේ. එහෙනම් එයා ප්‍රතිලෝම වුණාම එයා බිඳුව වෙනව නේද? මෙයාවත් බිඳුව වෙනවා. දැන් මෙතන ළමයි අහලා තියෙන්නේ මෙතන දැන් ඉල්ලන්නේ අපේ B ගේ ප්‍රතිලෝමය දාගන්න ඕනේ. හරි. B ගේ ප්‍රතිලෝමය දාගන්න ඕනේ. කියන්නේ මෙන්න මේ B ගේ not අවස්ථාව ප්‍රතිලෝම අවස්ථාව. මෙතන මොකද බිඳුවනේ තියෙන්නේ. එහෙනම් මෙතන ළමයි 1. මෙතන 1නේ තියෙන්නේ. එහෙනම් බිඳුවනේ. මෙතන මොකද තියෙන්නේ? මෙතන බිඳුව, මෙතන බිඳුවනේ. එහෙනම් මෙයා 1. මෙතන 1 තියෙන්නේ. එයාගේ ප්‍රතිලෝමය මොකද්ද ළමයි? බිඳුව නේද? හරි. මෙන්න මෙහෙම තමයි මේ සත්‍යතාවක ෆීල් කරන්නේ. හරි. හොඳට බලා ගන්න. හරි. දැන් ළමයි අහලා තියෙන්නේ මොකද්ද? දැන් අහලා තියෙන්නේ මෙතන A.B. හරි. A.B බා අහලා තියෙනවා. හරි. A.B බා. A.B බා අහලා තියෙනවා. හරි. දැන් ඒක කොහොමද ෆීල් කරන්නේ? ළමයි A කියන්නේ මෙයානේ. එයා මේ A කියන්නේ මෙයානේ. මේ තමයි B. හරි. එතකොට මෙතන මේ මොකද්ද වෙලා තියෙන්නේ? A සහ B කියන ඉන්පුට් දෙක A සහ B බා කියලා කියන ඉන්පුට් දෙක AND වෙලා තියෙනනේ. මෙතන මේ AND වෙලා තියෙනනේ මේ දෙන්නම. A සහ B බා AND වෙලා තියෙන්නේ. AND කියන එකේ නීතිය මොකද්ද ළමයි? දැන් අපි ගිය සතියේ කතා කරා AND ගේට් එකේ තියෙන නීතිය මොකද්ද? AND ගේට් එකේ තියෙන නීතිය තමයි දෙන්නම සත්‍ය වුණා අවුට්පුට් එක සත්‍ය වෙනවානේ. දෙන්නම එක වුණා ඉන්පුට් දෙකම එක වුණා නැත්නම් ඉන්පුට් සියල්ල එක වුණා අවුට්පුට් එක වෙනවා. හරි. දැන් අවුට්පුට් එක සත්‍ය වෙනවා. හරිද? ඉන්පුට් සියල්ල පොත පෙරලා බලන්න. හරි. දැන් ගිය සතියේ හිටපු කට්ටිය පොත පෙරලා බලන්න මේ මතක නැති කට්ටිය මොකද්ද AND ගේට් එකේ නීතිය කියලා. AND ගේට් එකේ නීතිය තමයි සියල්ල සත්‍ය වුණා අවුට්පුට් එක සත්‍ය වෙනවා කියලා. හරි. දැන් මෙතන අපි මේ කොලම් එක ෆිල් කරද්දී දැන් මෙතන මේ
ඒ බා ඒ කියන්නේ මෙතන මේ and කර්මයට ලක් වෙලා තියෙන මොකද්ද? මේ A තීරුවයි මෙන්න මෙතන තියෙන මේ B dash කියන තීරුවයි නේද? එතකොට ළමයි මේ දැන් and එකේ නීතිය මොකද්ද? දෙන්න මේ සියල්ල සත්‍ය වුණොත් output එක සත්‍ය වෙනවා කියලා. එතකොට දැන් බලන්න ඕනේ ළමයි මේ එක මේ දැන් මේ A තීරුවේ තියෙන ඒවයි B තීරුවේ තියෙන දෙන්නගේ B dash කියන එකේ තීරුවේ තියෙන ඒවයි කවුද දෙන්නම සත්‍ය වෙලා තියෙන්නේ කියලා. හරි. දැන් බලමු පළවෙනි අවස්ථාව. මේ A මෙතන මේ B dash මේ දෙන්නම එක වෙලාද? දෙන්නම සත්‍ය වෙලාද නෑනේ. මෙයා අසත්‍යයි නේ. මෙයා බිඳුවයිනේ. බිඳුවේ දෙ මෙයා එකයි. මේක එතකොට AND එකේ නීතියට ගැලපෙනවද? නෑනේ. AND එකේ නීතිය මොකද්ද? සියල්ල සත්‍ය වෙනවා. දැන් දෙන්නම එක වුණා. සියල්ල එක වුණා. output එකත් එක වෙනවානේ. හරි දැන් මේ දෙන්නම සත්‍ය වෙලා නෑනේ. එහෙනම් මේ අවස්ථාවේ ළමයි output එක බිඳුවයිනේ. මම නිල් පැනල් ලියන්න. output එක බිඳුවයි. එතකොට දැන් මෙතන දෙවෙනි අවස්ථාවේදී දෙවෙනි අවස්ථාවෙත් බලන්න. මෙතන A බිඳුවයි B dash කියලා කෙනෙක් බිඳුවයි. දෙන්නම එක වෙලා නැහැ නේද? දෙන්නම සත්‍ය වෙලා නැහැනේ. එහෙනම් එතන output එක ළමයි බිඳුවයි. හරි. දැන් බලන්න මේ තුන්වෙනි අවස්ථාවේ. තුන්වෙනි අවස්ථාවේදී මේ A කියලා කියන්නේ 1 B dash කියලා කියන්නේ 1. හරි. දෙන්නම සත්‍ය වෙලා මේ අවස්ථාවේදී දෙන්නම සත්‍ය වෙනවා නම් AND එකේ තියෙන නීතියත් එක්ක output එකත් සත්‍ය වෙනවා නේද? හරි. එහෙනම් මෙයා මෙතන 1 වෙනවා. හරි. පේනවද? පෑන්ඩිය වෙන්නේ නේ. හරි. දැන් බලමු ළමයි අපි හතරවෙනි අවස්ථාව. හතරවෙනි අවස්ථාවේදී A එකයි හැබැයි B dash ළමයි බිඳුවයිනේ. දෙන්නම සත්‍ය වෙලා නැහැ මේ අවස්ථාවේදී. හරි දෙන්නම එක වෙලා නැහැ. එහෙනම් මෙතන output එක ළමයි බිඳුවයිනේ. හරි පේනව නේද? පෑන් ලියවෙන්නේ නැතුව කියන්නේ එකපාර. හරිනේ. මම මේකේ output එක ආයෙ ලියන්නම් පේන්නේ නැහනේ. පෑන් ලියවෙන්නේ නැතුව ගිය එකපාර. හරි. හරි ළමයි. දැන් එතකොට මෙතන output එක මොකද්ද? මෙන්න මේ තුඩුවේ. දැන් ඒ අහන්නේ මෙන්න මෙතන තුඩුවේනේ නේ. එතන output එකනේ මේ තියෙන්නේ. මේකේ output එක මොකද්ද? දැන් මෙතනදී ළමයි AND කර්මයකට ලක් වෙලා තියෙන්නේ මෙන්න මේ A බා කියන එක්කෙනයි මෙන්න මේ B නේ දැන් වෙලා තියෙන්නේ. මේ දෙන්න ළමයි මේ අවස්ථාවේ AND වෙලා තියෙන්නේ. A බායි මේ B. හරි. එතකොට මෙතනත් අර ඉස්සල්ලා විදිහටම අර AND එකේ නීතිය භාවිතා කරලා තමයි අපි මේ කොලම් මෙතන කරගන්නේ. හරි. හරි. දැන් ළමයි දැන් බලමු මෙතන මේ A භාගේ පළවෙනි අවස්ථාව මොකද්ද? එයා 1නේ. හැබැයි B බිඳුව. AND එකේ නීතියට සමාන වෙනවද? නෑනේ. AND එකේ නීතිය සියල්ල සත්‍ය වුණොත් output එක සත්‍ය වෙනවා. නැත්නම් දෙන්නම සියල්ල එක වුණා output එක වෙනවනේ. මෙතන ඒකට සමාන වෙන්නේ නැහැ. එහෙනම් මේ අවස්ථාවේ බිඳුවයි. හරි. දැන් බලන්න මෙතන දෙවෙනි අවස්ථාවේදී. දෙවෙනි අවස්ථාවේදී A බාත් 1යි Bත් 1යිනේ. දෙන්නම සත්‍ය වෙලා. එහෙනම් output එකත් සත්‍ය වෙනවානේ. ඊට පස්සේ බලන්න ළමයි මෙතන මේ අවස්ථාවේදී A බායි B දෙන්නම බිඳුවයි සත්‍ය නැහැනේ. එහෙනම් output එක මොකද? output එක බිඳුවයි. එතකොට මෙතන බලන්න හතරවෙනි අවස්ථාවේදී එතනදී ළමයි බිඳුව මෙතන A බා සහ බිඳුව A බා සහ B කියලා දෙන්නම සමාන නැහැනේ. මොකද B කියලා කියන්නේ 1යි A බා කියලා කියන්නේ බිඳුවයි. එහෙනම් එතනත් බිඳුවයි. හරි. දැන් දෙන අපිට ෆයිනල් output එක ලියන්න නේ. දැන් ඊට පස්සේ මෙතන මොකද්ද මේ වෙලා තියෙන්නේ? මෙතන ළමයි මෙන්න මේ දෙන්නම O gate එක කරලා ලක් කරලා තියෙනනේ. මේ දෙන්නා O කර්මයකට ලක් කරලානේ තියෙනනේ. මම ලේසියෙන් වට ලියන්නේ නේ. හරි.
ඔයගේ නීතිය මොකද්ද ළමයි දැන් මෙතන දැන් මේ වුණ විදිහට තමයි අපි ළමයි මෙතනත් ෆිල් කරන්නේ හරි. ඔයගේ නීතිය මොකද්ද? ඔයගේ නීතිය එක්කෙනෙක් හරි සත්‍ය වුණොත් අවුට්පුට් එක සත්‍යයිනේ. එක්කෙනෙක් හරි එක වුණොත් අවුට්පුට් එක එකයිනේ. දැන් බලමු මෙතන. මෙතන දෙන්නගේම මේ a.b බා සහ a.b කියලා දෙන්නම සත්‍ය අවස්ථාවද තියෙන්නේ? නෑනේ. දෙන්නම අසත්‍යනේ. එහෙනම් බිඳුවයි. දෙන්නා බිඳුවයිනේ. මේ අවස්ථාවේදී මෙතන a.b කෙනෙක් කියන සත්‍යයි. එහෙනම් ළමයි අවුට්පුට් එක එකයි. මේ අවස්ථාවේදී තුන්වෙනි අවස්ථාවේදී එතනත් එක්කෙනෙක් සත්‍යයි නේ මේ. එහෙනම් මෙතනත් ළමයි අවුට්පුට් එක එකයි. හරි. දැන් මේ හතරවෙනි අවස්ථාව බලන්න. හතරවෙනි අවස්ථාවේදී දෙන්නම බිඳුවයි. දෙන්නම බිඳුව නැහැ. කොහොමද බිඳුවයිනේ? මොකද මෙතන ඔයගේ නීතිය මොකද්ද? ඔයගේ නීතිය තමයි එක්කෙනෙක් හරි සත්‍ය වුණොත් එක්කෙනෙක් හරි එක වුණොත් අවුට්පුට් එක එක වෙනවා. හරි. මෙන්න මේ විදිහට තමයි ළමයි අපි ලොජික් සර්කිට් එක සත්‍යතාව වගු නිර්මාණය කරන්නේ. හරි. මේ විදිහට ඔයාලට ඕනම සර්කිට් එකක් දීලා තිබ්බොත් ඒකේ සත්‍යතාව වගුව නිර්මාණය කරන්න පුළුවන්. නේ හරිම ලේසි. හරි. මුලින්ම A B කියලා දාගත්තා. A බා B බාගේ අගයන් දාගත්තා. ඊට පස්සේ මෙන්න මේ දැන් මේක එක තුඩු වල නැත්නම් මේක අවස්ථාවල අවුට්පුට් ටික දාගත්තා. ඊට පස්සේ ඒ දෙකෙන් හදාගත්ත ෆයිනල් අවුට්පුට් එක. හරි. ඔයාලට ෆයිනල් අවුට්පුට් එක එකපාර මේක විතරලිය හදාගන්න බෑද? පුළුවන් හදන්න පුළුවන්. හැබැයි අමාරුයි මේ විදිහ කරන් යද්දි. හරි. ඔයාලා තා පොඩි ළමයිනේ. මේ විදිහට කරන තමයි හරි. මේ විදිහ තමයි පහසුම විදිය. හරි. කරන්න බැරි කමක් නෑ අර එහෙමත්. හරි. මේක නෝට් එකට දාගන්න ළමයි. අපි තව එකක් අඳිමු. හරිනේ. මම මේක මකන්නද? මේක මකලා තව එකක් අපි අඳිමු. අපිට ටිකක් ලොකු එකක් අඳින්නත් පුළුවන්. අපි ඉන්පුට් තුනක් දාලා එකක් අඳිමු. හරි. ටිකක් ලොකු එකක්. මුලින්ම මේ මොනවා කරන්නත් කලින් මේ සර්කිට් එකේ මේ ටික දාගන්න. මොකද්ද මේ? ප්‍රකාශනය ලියා ගන්න. ප්‍රකාශනය ලියා ගන්න අනිවාර්යයෙන්ම. දැන් ප්‍රකාශනය ලියන්න දන්නවා කොහොමද? දැන් මේකත් දන්නවා. අපි ගමු තව එකක්. ඉන්පුට් තුනක එකක් ගමු අපි. චුට්ටක් මේ පැත්තට කරලා ලියන්න. පේනවනේ. A B C කියලා අපි ඉන්පුට් තුනක එකක් අදිමු. අපි මෙතන C ර නෝට් එකක් දාමු. ඊට පස්සේ අපි B C එකතු කරමු. එකතු කරලා දාමු AND එකක්. ඊට පස්සේ අපි A B දෙන්න එකතු කරලා AND එකක් දාමු. නිකන් යන්නේ අපි මෙතන නෝට් එකක් දාලා දාමු. හරි. ඊට පස්සේ අපි මේ A ගමු. A කවුද සෙට් කරන්නේ? A C සෙට් කරනවද? A B සෙට් කරනවද? අපි A C ගමුනේ. හරි. ඊට පස්සේ අපි මේ තුන් දෙනාම යවමු අපි මේ AND එකක් ඇතුළේ යමු. නෑ අපි මේක ඇතුළේ යමු. ඔය එකක් ඇතුළේ යමු. ට්‍රූත් ටේබල් එක අනිට මදියෙත් දැන් නෑ මෙච්චර ලොකුට මේක ඇඳලා. චුට්ටක් මම පොඩි කරගන්නම් ඈ. හරි. මුලින්ම හරි. දැන් ළමයි මොකද්ද මුලින්ම කරන්නේ? ආයේ මුලින්ම කරන්නේ මෙයාගේ මේ ලියාගමනේ ප්‍රකාශනය මොකද්ද කියලා. හරි. මෙතන මොකද්ද ළමයි? ප්‍රකාශනය මෙතන C බාන නේද?
මොකද මේ C ටනේ සෙට් වෙලා තියෙන්නේ. C කියන එක්කෙනා not එක තුල ගිහලා C බා වුණා. මේ AND එකේ අනිත් ඉන්පුට් එක මොකද්ද? එයා B නේ. B නේද? එහෙනම් මෙතන මේ C බා සහ B කියන එක්කෙනා AND කර්මයට ලක් වුණාට පස්සේ එනවා B.C බා. හරි. අපි මෙතනත් ලියාගමු. මෙතන මොකද්ද මේ AND එකේ? මේ AND එකේ ඉන්පුට් එක මොකද්ද? C ඉන්පුට් එකක් තියෙනවා. C ට සම්බන්ධ වෙලා තියෙනවා. අනිත් එක B ට සම්බන්ධ වෙලා තියෙනවා. හැබැයි B ට AND එකට එන්න කලින් not එකකුත් තියෙනවානේ. එහෙනම් මෙතන B, මෙතන B බා. එතකොට මෙයා AND ගේට් එක තුලින් ගියට පස්සේ මේ B බා සහ C කියන එක නා අපිට එතන එනවා B බා dot C. හරිනේ? හරි. අපි අන්තිම ගේට් එකෙත් ලියාගමු. අපි මේකේ තව not එකක් දාගමු. not එකක් නේද නිකන් පිස්සු වගේ. හරි. මෙතන A නේ. එහෙනම් මෙතන A බා. මේ AND එකේ මෙතන AND එකේ එක ඉන්පුට් එක. අනිත් ඉන්පුට් එක C. එහෙනම් මෙතන එන්නේ A.C නේ. එතකොට මේ B.C dash සහ B.C A-.C කියන තුන් දෙනාම යන්නේ O ගේට් එකක් ඇතුලේ. හරි. එතන ෆයිනල් අවුට්පුට් එක මොකද්ද? B.C bar plus යටින් ලියන්න Q අපි දාගමු B.C bar plus B bar dot C plus A bar dot C මේක තමයි අපේ ෆයිනල් අවුට්පුට් එක නේ. ෆයිනල් අවුට්පුට් එකේ ප්‍රකාශනය නේ. දැන් අපි ළමයි මේ සර්කිට් එකට සත්‍යතාව වගුව ගහන්න ඕනේ. දැන් මේකට අපි සත්‍යතාව වගුව ගහමු. හරි. පුළුවන් කට්ටිය මට කලින් කරන්න. වීඩියෝ ස්ටොප් කරලා. පුළුවන් කට්ටිය ඉන්නවා නම් මට කලින් කරන්න. ළමයි මේක ඉන්පුට් කීයක් තියෙනවද? ඉන්පුට් 3ක් තියෙනවානේ. ඉන්පුට් 3යි නම් කම්බිනේෂන් කීයක් තියෙන පුළුවන්ද? 8ක් තියෙනවානේ. හරි. මම මේකේ සත්‍යතාව වගුව මම මේක පොඩ්ඩක් යටින් ලියාගෙන මේ හරියෙන් ගහ ගන්න සත්‍යතාව වගුව නැත්තම් මට පොඩ්ඩක් ඉඩ මදි. මෙතනින් දා ගන්නම් ඈ. හරි ළමයිනේ. පොඩ්ඩක් වගුව නම් ඇදයි. වැඩි අවුලක් ගන්න බෑ. වගුව පොඩ්ඩක් ඇදයි. හරි ළමයි මොනවද මේකේ තියෙන ඉන්පුට් මොනවද අපේ? A B C තුන් දෙනානේ. අපිට ළමයි එතකොට මෙයාලගේ බා ඕනේ වෙනවානේ. A බා B බා C බා. එතකොට මෙතන අවුට්පුට් එක මොකද්ද? B.C බානේ. මෙතන B bar dot C. මෙතන මොකද්ද? මෙතන A bar dot C. හරි. මෙතන මේ ෆයිනල් අවුට්පුට් එක මෙතන ලියන්න ඉඩ මදි. ඒ හින්දා මෙතන Q කියලා දාගන්නම් ඈ. මෙතන Q කියලා දාගෙන මෙතන ෆයිනල් අවුට්පුට් එක ලියන්න ඉඩ මදි ඈ. ඒ හින්දා. හරි. ළමයි දැන් මේක ඉන්පුට් කීයක සර්කිට් එකක්ද? ඉන්පුට් 3ක සර්කිට් එකක් නේ. ඉන්පුට් 3ක් නම් කම්බිනේෂන් 8ක් හැදෙනවානේ. ඒ හින්දා තමයි මේ සත්‍යතාවක 8කට ගැහුවේ. හරි. දැන් අපි මේක ෆිල් කරන්න ඕනේ. දැන් කොහොමද මේක ෆිල් කරන්නේ? දැන් අපි අර ගොන් විදියට ෆිල් කරමුද? හරි. ගොන් විදියට ෆිල් කරමුද? 0.04යි 1.4යි. දැන් මම ඔයාලට අර ඉස්සෙල්ලා කිව්වේ දැන් ඒකත් දැනගෙන ඉන්න එක හොඳයි නේ. 0.2යි 1.2යි 0.2යි 1.2යි 0.1යි අර රටාව මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා. මෙහෙම තමයි මේ තමයි ගොන් විදිහට ෆිල් කරන්නේ මෙහෙම. හරි. හරියට ෆිල් කරනවා නම් කම්බිනේෂන් ටික ලියා ගන්න මතක තියෙන්න ඕනේ. එහෙම නටන්න ඕනේ නැහැ. මේ ටික මෙහෙම මතක තිබ්බනම් ඇති. හරි. මොකද අපේ පේපර් එක ලියන එක මූලිකත්වය අපි පොඩි කාලේ මතක තියාගත්තොත් ඔහොම තමයි. හරි.
හරි. දැන් ළමයි මෙතන කොලම් එක මොකද්ද මේ අහලා තියෙන්නේ? මෙතන අහලා තියෙන්නේ A බානේ. A භාගේ කොලම් එක අපි ෆිල් කරමු. ඒ කියන්නේ මෙයාගේ මේ කොලම් එකේ මෙන්න මෙතන ඉන්න තියෙන අගයන් ටිකේ ප්‍රතිවිරුද්ධකනේ. ප්‍රතිලෝමය. මෙතන මොකද තියෙන්නේ බිඳුවනේ. එහෙනම් මෙතන 1යි, මෙතන බිඳුව නම් මෙතන 1යි, මෙතන බිඳුව නම් මෙතන 1යි, මෙතනත් 1යි, මෙතන බිඳුවයි, මෙතන එකින්ද එයාගේ ප්‍රතිලෝමය බිඳුවයි, මෙතන එකින්ද මෙයාගේ ප්‍රතිලෝමය බිඳුවයි, මෙයා එකින්ද මෙතන මෙයාගේ ප්‍රතිලෝමය බිඳුවයි. හරි. ඊට මේ B ඩෑෂ් ඊට පස්සේ තියෙන්නේ. B ඩෑෂ් කියලා කියන්නේ මෙන්න මේ සෙට් එකේ ප්‍රතිලෝමයනේ. එහෙනම් එතන කොහොමද වෙන්නේ? මෙතන බිඳුවනේ. එහෙනම් 1යි, මෙතන බිඳුව. ඒ හින්දා මෙතන 1යි, මෙතන 1, හින්දා බිඳුවයි, මෙතන 1, හින්දා බිඳුවයි. මෙතන බිඳුව නම් මෙතන 1යි, මෙතන බිඳුව නම් මෙතන 1යි, මෙතන 1 නම් මෙතන බිඳුවයි, මෙතන 1 නම් මෙතනත් බිඳුවයි. ඒ විදිහටම C ගේ මේ C කියන එක්කෙනාගේ ප්‍රතිවිරුද්ධක ප්‍රතිලෝමය දාගමු අපි. මෙතන බිඳුව නම් මෙතන 1යි, මෙතන 1 නම් මෙතන බිඳුවයි, 1යි බිඳුවයි, 1යි බිඳුවයි, 1යි බිඳුවයි. හරි. හරි. දැන් තමයි ළමයි දැන් අපි තියෙන අපිට B.C කියන සෙට් එක ෆිල් කරන්න. හරි. දැන් මෙතන B.C කියලා කියන්නේ මොකද්ද? මෙතන මේ B.C බා කියලා කියන්නේ මේ B මෙන්න මේ C කියන එක්කෙනයි AND වෙලානේ. AND එකේ තියෙන නීතිය මොකද ළමයි? AND එකේ තියෙන නීතිය තමයි සියල්ල සත්‍ය වුණා අවුට්පුට් එක සත්‍ය වෙනවා. හරි. දැන් සියල්ල එක වුණා අවුට්පුට් එක එක වෙනවා. මෙතන අනුව නම් දෙන්නම එක වුණා අවුට්පුට් එක වෙනවා. එක වෙනවා. හරි. දැන් මේ B.C කියන එක බලපුවහම මෙතන B මොකද්ද? B බිඳුවනේ. B අතර B ගේ අවස්ථාව බිඳුවනේ. C ගේ අවස්ථාව 1. මෙතන දෙන්නම සත්‍ය වෙලාවද? දෙන්නම එක වෙලාවද? නැහැ. එහෙනම් අවුට්පුට් එක බිඳුවයි. මෙතන බලන්න දෙවෙනි අවස්ථාවේදී B බිඳුවයි C බිඳුවයි. දෙන්නම සත්‍ය වෙලා නැහැ. එහෙනම් බිඳුවයි. තුන්වෙනි අවස්ථාවේ B නම් 1යි නේ. C Cත් 1යි. දෙන්නම සත්‍ය. AND එක නීතියට සත්‍යනේ. එහෙනම් 1 එතන. හරි. ඊට පස්සේ හතරවෙනි අවස්ථාවේ B1. හරි. හැබැයි C බා මෙතනදී බිඳුව. ඒ හින්දා දෙන්නම සත්‍ය නැහැ නේ. ඒ හින්දා බිඳුව එතන. ඊට පස්සේ ඊළඟ අවස්ථාවේදී B කියලා කියන බිඳුව, C බා කියලා කියන එක දෙන්නම සත්‍ය නැහැ. ඒ හින්දා බිඳුවයි. AND එකේ නීතියට සමාන නැහැ. ඊට පස්සේ තියෙන අවස්ථාව බලපුවම එතන B බිඳුවයි C බා බිඳුවයි. එහෙනම් එතන අවුට්පුට් එක බිඳුවයි. හරි. ඊට පස්සේ හත්වෙනි අවස්ථාවේදී B1යි C බත් 1යි. එහෙනම් එතන 1යි. එතන 1. ඒ කියන්නේ දෙන්නම සත්‍ය එතනනේ. මේ අවස්ථාවේදී. ඊට පස්සේ අන්තිම අවස්ථාවේ නැත්නම් 8වෙනි අවස්ථාවේදී B කියලා කියන එක C බා කියලා කියන බිඳුව. දෙන්නම සත්‍යද? නෑ දෙන්නම සත්‍ය නෑ. එහෙනම් එතන අවුට්පුට් එක බිඳුවයි. තේරුණානේ? අන්න ඒ විදිහට අපිට B.C C.C ෆිල් කරගන්න ඕනේ. හරි. තේරුණා නේද? ඊට පස්සේ අපි කවුද ගන්නෙ? අපි ඊට පස්සේ ගන්නෙ B/C නේ. B.C. මේ දෙන තමයි AND කරන්නේ. AND එකේ නීතියට ලා කරන්නේ දෙන්නනේ නේ. මේ දෙන්නම එක වෙලාවද දෙන්නම එකද? නෑ දෙන්නම එක නෑ. එහෙනම් මෙතන බිඳුවයි. මෙතන දෙන්නම එකනේ. එහෙනම් එක දෙන්නම සත්‍ය වෙලා. අවුට්පුට් එක සත්‍ය වෙනවා. හරි. ඊට පස්සේ තුන්වෙනි අවස්ථාවේදී දෙන්නම බිඳුවයි නේද? එහෙනම් සත්‍ය නෑනේ. බිඳුව එහෙනම්. ඊට පස්සේ හතරවෙනි අවස්ථාවේදී C කියන්නේ 1, B බා කියලා කියන්නේ බිඳුව. සත්‍ය නෑනේ. බිඳුව එහෙනම්. ඊට පස්සේ තියෙන අවස්ථාව ගත්තොත් C කියලා කියන බිඳුව B බා කියලා කියන 1. දෙන්නම සත්‍ය නෑනේ. ඊට පස්සේ C කියලා කියන 1 B බා කියලා කියන 1. දෙන්නම 1. එහෙනම් අවුට්පුට් එක සත්‍යයි. ඊට පස්සේ හත්වෙනි අවස්ථාවේදී C බිඳුවයි අවුට්පුට් එක C බිඳුවයි
B භාගය ළඟනේ බිඳුව. එහෙනම් output එක බිඳුව දෙන්නම සත්‍ය නැහැ. හරි. ඊට පස්සේ අන්තිම අවස්ථාවේ 8 වෙනි අවස්ථාවේදී C කියලා කියන්නේ 1 B භාගය කියලා කියන්නේ බිඳුව. එහෙනම් output එක මොකද්ද? එහෙනම් output එක බිඳුවනේ. හරි. තේරුණානේ? මේ බලන්න මේ සමාන නැහැ. සමානයි. සමාන නැහැ. සමාන නැහැ. සමාන නැහැ. සමානයි. සමාන නැහැ. සමාන නැහැ. හරි. තේරුණානේ? හරි. දැන් අපිට තියෙන ළමයි a.c කියන තන output එක ලියා ගන්නනේ. සත්‍යතාවගේ මේ ටිකනේ ෆිල් කරන්න තියෙන්නේ. හරි. එතනද අපි ලක් කරන්නේ a සහ c. මෙන්න මේ දෙන්නනේ n කරන්නේ. හරි. a bar සහ a bar.c. නෑ a bar මේ c තමයි n කර්මයට ලක් කරන්නේ. හරි. n ගේ නීතියට ලක් කරන්නේ. n ගේ නීතිය මොකද? දෙන්නම එක වුණා. නැත්නම් සියල්ල සත්‍ය වුණා. output එක සත්‍ය වෙනවා. මෙතනදී නම් දෙන්නම එක වුණා. output එක එක වෙනවා. එහෙම මතක තියාගන්න. මේ අවස්ථාවේදී හරි. මෙතන මේ දෙන්නම සත්‍යද? නෑනේ. දෙන්නම සත්‍ය නැහැ. එහෙනම් මෙතන output එක බිඳුව. මෙතනදී දෙන්නම සත්‍ය. තව මෙතන දෙන්නම සත්‍යයි. එහෙනම් මෙතන 1. එහෙනම් දෙන්නම 1. දෙන්නම 1 හින්දා output එකත් 1. සත්‍ය කියලා කියන්නේ 1නේ. අසත්‍ය කියලා කියන්නේ බිඳුව. ඌව පළවෙනි ටිකේ කොටස කිරුණා. ආනේ අගෙන් අහන්න එපා ඔය. හරි. ඊට පස්සේ මේ අවස්ථාවේදී මේ දෙන්නම මේ C කියලා කියන්නේ බිඳුව A බා කියලා කියන්නේ 1. දෙන්නම සත්‍ය නැහැ. නැත්තම් දෙන්නම එක වෙලා නැහැ. එහෙනම් output එක බිඳුවයි. එතකොට මේ අවස්ථාවේදී දෙන්නම 1. එහෙනම් output එකත් 1. and gate එකේ නීතියට සමානයි. මෙතනදී දෙන්නම බිඳුව. එහෙනම් output එක බිඳුව. මෙතනදී C විතරයි 1 අනිත් එක්කෙනා B. මේ අනිත් එක්කෙනා බිඳුව. එහෙනම් බිඳුව. මෙතනදී දෙන්නම බිඳුව. එහෙනම් output එකත් බිඳුවනේ. එහෙනම් මෙතනදී C 1. එහෙනම් output එක බිඳුව. C විතරයිනේ 1. හරි. දැන් දින අපිට ෆයිනල් ආන්සර් නේ. අන්තිම මේක සම්පූර්ණ output එකේ මේ සත්‍යතාවයේ ඉතුරු මේ තීරෝ තමයි පුරවන්න තියෙන්නේ. ඒතර මෙතනද මොකක්ද වෙලා තියෙන්නේ? මේ තුන් දෙනාම O gate එක ඇතුළෙන් ගිහිලා තියෙන්නේ. මේ b.c plus b bar.c plus a bar.c කියන තුන් දෙනාම O gate එක ඇතුළෙන් ගිහිලා තියෙන්නේ. එහෙනම් එතනදී වෙන්නේ මේ තුන් දෙනාම O කර්මයට ලක් වෙනවා. හරි. O එකේ නීතිය මොකද්ද? O එකේ නීතිය එක්කෙනෙක් හරි සත්‍ය වුණොත් output එක සත්‍ය වෙනවා කියලානේ. දැන් බලන්න මේ තුන් දෙනෙක් කවුරු හරි එක්කෙනෙක් සත්‍ය වෙලාද? එක වෙලාද නැහනේ. එහෙනම් output එක බිඳුවයි. මෙතනදී එක්කෙනෙක් මෙතන මේ දෙන්නෙක් සත්‍ය ඉන්නවා. හරි. ඔයගේ නීතියට සමානයි. එහෙනම් 1. මෙතනදී මේ b.c කෙනා සත්‍ය අවස්ථාවේ ඉන්නවා. ඒ කියන්නේ මේ එක අවස්ථාවේ ඉන්නවා. එහෙනම් output එකත් 1යි. ඔයගේ නීතියට සමානයි හින්දා. මෙතනදී එක්කෙනෙක් සත්‍යයි. එක්කෙනෙක් 1. එහෙනම් output එකත් 1 වෙනවා. මේ අවස්ථාවේදී බලන්න. ඒ අවස්ථාවේ මේ තුන් දෙනා බිඳුවනේ. අසත්‍ය නැහැ. එහෙනම් output එක මොකද? output එක බිඳුව එහෙනම්. මොකද AND එකේ O එකේ නීතිය එක්කෙනෙක් කර සත්‍ය වුණා output එක සත්‍ය වෙනවා කියලා. එක්කෙනෙක් කර එක වුණොත් output එකත් 1 වෙනවා කියලානේ. හරි. මෙතනදී b bar.c කෙනෙක් කෙනා 1. එහෙනම් output එක 1. ඊට පස්සේ මෙතනදිත් එක්කෙනෙක් 1 ඉන්නවනේ. b.c බා කියලා කියන්නේ 1. එහෙනම් output එක 1. අන්තිම අවස්ථාවේ තුන් දෙනා බිඳුව. එහෙනම් බිඳුවනේ. මෙන්න මෙහෙම තමයි ළමයි මේ සර්කිට් එකේ සත්‍යතාව අගුව. හරි. මේ සර්කිට් එකේ සත්‍යතාව අගුව මෙන්න මේ විදිහට තමයි අපි නිර්මාණය කරේ. හරි. දැන් ඔයාලා දන්නවා සත්‍යතාව අගුව කොහොමද නිර්මාණය කරන්න කියලා ලොජික් සර්කිට් එක කරනේ. ලොජික් සර්කිට් එකට කොහොමද සත්‍යතාව අගුව නිර්මාණය කරන්න කියලා දැන් ඔයාලා දන්නවා. හරි. මේක නෝට් එකක් දාගන්න. ස්ක්‍රීන්ෂොට් එකක් කරේ.
හරිම ලේසි හරි. මේ ඔයාලට O level වලට විතරක් නෙමෙයි A level වලටත් ඉගෙන ගන්න තියෙනවා. A level වල ඉගෙනගෙන විතරක් හරියන්නේ නැහැ. ඔයාලට තියෙනවා හැම පාඩමක්ම. ඔයාලගේ දැන් සිලබස් එකේ තියෙන හැම පාඩමක්ම ඔයාලට කැම්පස් එකට ගිහිල්ලා ඉගෙන ගන්න තියෙනවා. හරි. කැම්පස් වලත් ඔයයි මුලින් ඉඳන් ඉගෙන ගන්න තියෙනවා. හරි. A level වලත් ඉගෙන ගන්න තියෙනවා. පෙලක් එව්ව O level වල තියෙන ඒවා කැම්පස් වලට ගිහිල්ලා ඉගෙන ගන්න තියෙනවා. හරි. දැන් මේ ලොජික් ගේට් එකම ටිකක් ලොකුවට ඉගෙන ගන්න තියෙනවා A level වලට නෙමෙයි මේ කැම්පස් එකට ගියාපුවාම ඔය A level වලට සාමාන්‍යයෙන් තියෙනවා. හරි. දැන් O level වල නම් ලොකුවට ප්‍රශ්න නැහැ නේ. MCQ ටිකක් අහනවා. ඊට පස්සේ අර ස්ට්‍රක්චර් එකේ ස්ට්‍රක්චර්ඩ් පේපර් එකේ පොඩි ප්‍රශ්න දෙක තුනක් නෑනේ. හැබැයි A level වලදී එහෙම නෙමෙයි. A level වලදී ලොකු ප්‍රශ්නයක් එනවා. MCQත් එනවා. හරිනේ. මකන ඈ. ඒ කියන්නේ දැන් මේ හරියටම මේ ඉගෙන ගන්න පළවෙනි පාරනවල ලොජික් ගේට්. ඒ හින්දා හරියට ඔලුවට තියරි එක දාගෙන හරියට කොහොමද මේවා ෆිල් කරන්නේ මේ කරන්නේ කියලා බලාගෙන යන්න ඕනේ. නැත්තම් ඔයාලා A level වලට ගිහිලා මෙතනදී කරන වැරදි A level වලදීත් කරනවා. A level වලදී නතර කරන්නේ නැහැ. A level වලින් පස්සේ නතර කරනවා. ඔයාලා මොකක් කරේ ප්‍රයිවට් යුනිවර්සිටි එක කරා හරි ගවර්න්මන්ට් එක කරා හරි කොහෙ ගියා ආයව වරද්දන හරි. ඒ හින්දා මේ මුලින්ම ඉගෙන ගන්න මේ ෆවුන්ඩේෂන් එක වගේ කොටස තමයි මේ O level වල තියෙන්නේ. ඒ හින්දා මේ ඒ ටික හරියට ඔළුවට දා ගන්න ඕනේ. ඔතන වැරද්දුවොත් ඔක්කොම ඉවරයි. මොකද අපිත් O level කාලේ මේ අපිත් O level කාලේ විශ්ව කියලා කරලා වරද්ද තමයි කරගත්තේ. ඊට පස්සේ A level දී තමයි හරියට තියරි ටික ඔළුවට දාගෙන ගියේව තමයි ඊට පස්සේ කැම්පස් එකට ගිහිල්ලා ගොඩක් ලොකුට ප්‍රයෝජනවත් උනේ. හරි. මොකද මේ හැම එකම ඉගෙන ගන්න තියෙනවා අය වලට. මේවා මේ හැමදේම හරි. සඳහා ප්‍රකාශන සඳහා කොහොමද ලොජික් සර්කිට් නිර්මාණය කරන්න කියලා. හරි. ලොජික් සර්කිට් කොහොමද නිර්මාණය කරන්න කියලා තමයි අපිට දැන් කතා කරන්න තියෙන්නේ. අපි ගිය සතියේ කතා කරා කොහොමද මේ ප්‍රකාශනයක් දැන් කියන්නේ බූලියන් ලොජික් සර්කිට් එක්ක කොහොමද ප්‍රකාශනය ලියන්නේ කියලා. දැන් තියෙන එකේ අනිත් පැත්ත නේ. අපිට දැන් තියෙන්නේ කොහොමද මේ ප්‍රකාශනයකට සර්කිට් එක අඳින්නේ කියලා. මාතෘකාවක් දාගන්න ළමයි බූලියන් ප්‍රකාශන සඳහා තාර්කික පරිපත ගොඩ නැගීම. බූලියන් ප්‍රකාශන සඳහා තාර්කික පරිපත ගොඩ නැගීම. බූලියන් ප්‍රකාශන සඳහා තාර්කික පරිපත ගොඩ නැගීම. හරි. ළමයි මේක මේ ක්‍රම දෙකකට කරන්න පුළුවන්. හරි. මේක ක්‍රම දෙකකට කරන්න පුළුවන්. එකක් මම A level ක්ලාස් ගියස කරපු විදිය. හරි. මොකද මටත් ඒක තමයි හොඳටම හුරු. මොකද ඒකෙන් වරදින්නේ නැතුව ගානට මේ සර්කිට් එක ගන්න පුළුවන්. මම A level ක්ලාස් ගියස අපිට කියලා දුන්න විදිය තමයි මම තාම යුනිවර්සිටි ගිහලා අපිත් මේ පාවිච්චි කරන ඒ ක්‍රමයම තමයි. හරි. මාතෘකාව දාගෙන මම ප්‍රකාශනයක් ලියන්නම්. මුලින්ම ලේසි ප්‍රකාශනයක් ලියනවද? නැත්නම් ටියුට් එක තියෙන එක ලියනවද? හරි. ප්‍රකාශනය මම ලියන්නම් කොහොමද කරේ? A dot A bar plus B plus B බා කියලා දාගමු. හරි. මේ ප්‍රකාශනය ගන්නකො. මම ඔයාලට පළවෙනිටම කියලා දෙන්නේ මමත් පාවිච්චි කරන අපේ අර සර් කියලා දුන්න ක්‍රමය. හරි. ළමයි. අපි මේ වගේ ප්‍රකාශනයක් ගත්තහම මේක ළමයි අපි සර්කිට් එක අඳින්නේ රිවර්ස් ඕඩර් එකට. හරි. ඒ කියන්නේ මුලින් ඉඳන් අපි සර්කිට් එක අඳන් යන්නේ. සර්කිට් එකේ අග ඉඳන් තමයි අඳන් යන්නේ. හරි. එතකොට අපිට මේක ගානට අඳින්න පුළුවන්. ඒ අඳින්නේ යම් කිසි පොඩි ක්‍රමයකට තමයි අඳින්නේ. හරි. මුලින්ම අපි මේක අඳින පොඩි ඕඩර් එක කරා. හරි. මුලින්ම අපි කරන්නේ මේ ප්‍රකාශනේ not තියෙනවා. ඒ කියන්නේ not අවස්ථාවකට බා අවස්ථාවක් තියෙනවද කියලා බලනවා. හරි. බා කියලා කියන්නේ මොකද්ද? බා කියලා කියන්නේ not යන්නේ නේ. මෙහෙම බා අවස්ථාව තියෙනවද කියලා බලනවා ප්‍රකාශය. බා ඒ අවස්ථාව නැත්තම් ඒ අවස්ථාවෙන් අපිට අඳින්න විදිහක් නැත්තම් ඒ අවස්ථාව නැත්තම් අපි ඊට බලනවා ඕ අවස්ථාවක් තියෙනවද කියලා. එහෙනම් නැත්තම් ප්ලස් එකක් තියෙනවද කියලා බලනවා. අයින් කරන්න. හරි. ප්ලස් එකක් තියෙනවද කියලා බලනවා. ප්ලස් කියලා කියන්නේ මොකද්ද ළමයි? ඕනේ. ඊට පස්සේ මොකද්ද කරන්නේ? ඒ අවස්ථාවක් නැත්තම් අපි ඊට පස්සේ ගන්නෙ ඩොට් එකක් තියෙනවද කියලා. ඒ කියන්නේ ඇන්ඩ් අවස්ථාවක්.
තියෙනවද කියලා තමයි බලන්නේ. හරි. ඒක බලන්නත් එක විදිහකට. දැන් මේ අපි මේ ප්‍රකාශනය මම මේ පැත්තෙන් පොඩ්ඩක් ලියා ගන්න. a dot a bar plus b plus b bar. හරි. ළමයි. දැන් මේ ඕලේ මේ මෙන්න මේ ක්‍රමයට දැන් මෙන්න මේක යන්නේ මෙන්න මේ පිළිවෙලට. හරි. මේ පිළිවෙලට යන්නේ මේ ඇතුළේ ඉඳන් එළියට නෙමෙයි. හරි. මේ ප්‍රකාශනයක් සුළු කරන්නේ නැත්නම් සුළු කරන්න කියන්නේ මේ ප්‍රකාශනයක් අපි සර්කිට් එක නිර්මාණය කරන්නේ එළියේ ඉඳන් ඇතුළට. හරි. මුලින්ම මේ වරහන් ඇතුළේ තියෙනව අඳින්න යන්නේ නැහැ. දැන් ඔයාලට පේනවා දැන් මේ විදිහට ඇද්දි සර් දැන් මුලින්ම කරන්න ඕනේ නොට් එක අයින් කරන එකනේ. එහෙනම් මේ නොට් නේ අයින් කරනව නෑ එහෙම නෙමෙයි. හරි. අපි මුලින්ම බලන්න ඕනේ අපි මේක කරන්න ඕනේ පිටත ඉඳන් ඇතුළට තමයි මේක සුළු කරගෙන අඳින්න ඕනේ. සුළු කරගෙන කියලා කියන්නේ අඳින්න ඕනේ. හරි. රිවර්ස් ඕඩර් එකට. එතකොට අපි දැන් මේ වගේ ප්‍රකාශනයක් දුන්නාම මුලින්ම කරන්නේ මෙන්න මේ වරහන් ඇතුලේ නොපෙනේ කියලා තමයි සලකන්නේ. හරි. වරහන් ඇතුලේ නොපෙනේ කියලා සලකන්නේ. මෙන්න මෙතන වරහන් ඇතුලේ නොපෙනේ කියලා සලකන්නේ. එතකොට මෙතන මේ බාර ගන්නෙත් නෑ. මොකද ඒක අනිත් ප්‍රකාශනයේ හින්දා. දැන් අපි බලනවා මෙතන මේ විදිහට අපිට නොට් එකක් තියෙනවද මුලින්ම. හරි. මුළු ප්‍රකාශනයේට. මුළු ප්‍රකාශනයේ ළමයි නොට් එකක් තියෙනවද? නොට් එකක් නෑනේ. මෙතන නොට් එකක් නෑ. එහෙනම් බලන්න ඊට පස්සේ මොකද තියෙනවද බලන්න. ඊට පස්සේ මොකද තියෙනවද බලන්න මුළු ප්‍රකාශනයේට. ඕව ගන්න තියෙනවද බලන්න. ප්ලස් එකක් තියෙනවද? අන්න ප්ලස් එකක් තියෙනවා. මෙන්න පුතේ ප්ලස් එකක් තියෙනවානේ. එහෙනම් මෙතන ඕව එකක් තියෙනවානේ. අපි දැන් එහෙනම් මේක කොටස් එහෙනම් අපි දැනගන්න ඕනේ මේ තියෙන්නේ b කියලා එක ඉන්පුට් එකකුයි a dot වරහන් a bar plus b කියලා තව ඉන්පුට් එකකුයි දෙන්න එකතු වෙලා තමයි මේක හැදිලා තියෙන්නේ නේ. තේරුණා නැද්ද? ඉන්නකො මම දැන් ඇදලා පෙන්නන්න. මෙතන තියෙන ළමයි එතකොට මෙහෙම O ගේට් එකක්. ඒ O ගේට් එක අවුට්පුට් එක තමයි මේක. එතකොට මේකේ එක ඉන්පුට් එකක් තමයි b bar කියලා කියන්නේ. අනිත් ඉන්පුට් එක තමයි a bar plus b. දැන් මේක ඇන්ද රිවර්ස් ක්‍රමයටනේ. තේරෙනවද? දැන් මේකනේ සම්පූර්ණ අවුට්පුට් එක. මේ අවුට්පුට් එක හැදිලා තියෙන්නේ. දැන් අර ක්‍රමයට බැලුවා මුළු ප්‍රකාශනයේම නොට් එකක් තියෙනවද? මුළු ප්‍රකාශනයේම නොට් එකක් නැහැ. එහෙනම් O එකක් තියෙනවද බලන්න. O එකක් තියෙනවද? ප්ලස් එකක් තියෙනවද? O ප්ලස් එකක් තියෙනවා. ඒකෙන් අපි අඳුර ගන්නවා මෙන්න මේ ප්‍රකාශනය. මෙන්න මේකයි කියන්නේ පද දෙකක්. ඒ පද දෙක තමයි මෙතන මේ O කර්මයකට ලක් වෙලා තියෙන්නේ කියලා. හරි. එතකොට අපි දන්නවා මේ තියෙන එක ඉන්පුට් එක මේ b bar කියලා කියන තව ඉන්පුට් එක. ඒ දෙක ඇතුලෙන් ගිහලා තමයි මෙන්න මෙයා හැදිලා තියෙන්නේ. හරි. අන්න තේරුණානේ. ඊට පස්සේ අපි කරන්නේ මොකද? ඊට පස්සේ නම් අපි එහෙම කඩාගත්තනේ පද දෙකකට. ඊට පස්සේ මෙන්න මේක සුළු කරනවා. හරි. ඔයාලට ඕන මේක සුළු කරනවා මේක කරන්නත් පුළුවන්. හරි. මෙතන බලමු. දැන් මෙතන බලද්දි ළමයි මෙතනත් අපි බලන්න මේ ඕඩර් කරනවා. මේ ක්‍රමයටම තමයි. දැන් බලන්න මේ විදිහට මේකේ නොට් එකක් තියෙනවද? සම්පූර්ණ පදේටම නෑනේ නොට් එකක් නෑ නේ. නොට් එකක් තියෙන වරහන් ඇතුලේ. අපි ගන්න වරහන් ඇතුලේ නොපෙනේ කියලා. හරි. ඒ හින්දා වරහන් ඇතුලේ තියෙන නොට් එක අපිට පේන්නේ නෑ. හරි. ඊට පස්සේ බලන්න ප්ලස් එකක් තියෙනවද? ඕ එකක් තියෙනවද කියලා. ප්ලස් එකක් තියෙනවද? නෑනේ. ප්ලස් එකකුත් නෑ. එහෙනම් බලන්න ඩොට් එකක් තියෙනවද කියලා. ඩොට් එකක් තියෙනවා. හරි. වෙන්න ඩොට් එකක් තියෙනවා. ඩොට් එකක් කියන්නේ මොකද්ද? ඩොට් එකක් කියලා කියන ඇන්ඩ් එකක් නේ එතන තියෙන්නේ. ඒ ඇන්ඩ් එකලානේ තියෙන්නේ. ඊට පස්සේ අපි එක දැන් අපි දන්නවා මෙන්න මේ ඩොට් එකෙන් නැත්නම් මේ ඇන්ඩ් එකේ මේ පැත්ත කියන්නේ එක පදයක්. මේක තව පදයක්. ඒ කියන්නේ මේක එක ඉන්පුට් එකක් මේක එක ඉන්පුට් එකක්. අපි ඒකත් ඊට පස්සේ කඩා ගන්නවා. හරි. ඇන්ඩ් මේ ඩොට් කියලා කියන්නේ ඇන්ඩ් එකක් තමයි වෙලා තියෙන්නේ. මම දැන් ඒක කඩනවා. මෙහෙම. ඇන්ඩ් එකක් වෙලානේ බං හැදිලා තියෙන්නේ. මේකේ අවුට්පුට් එක නෙමෙයි තියෙන්නේ. ඒ හැදිලා තියෙන්නේ A කියලා එක පදයකුයි අනිත් එක a bar plus b. අන්න. හරි. තේරුණානේ? a bar දැන් ඔයාලට මේක වැරදි නා. ඔයාලට පුළුවන් මේක බලන්න නෙමෙයි. a bar plus b a ගිහිලා මේක හැදෙනවද? ඔව් හැදෙනවා. මේකයි ගිහිලා මේක හැදෙනවද? ඔව් හැදෙනවා. ඔයාලට බලන්න පුළුවන්. හරි. ඔයා ඒක හරියට කරනවද කියලා. හරි. දැන් ඊට පස්සේ මොකද කරන්නේ? අපි මෙතන පොඩ්ඩක් මේක තව මේක දැන් මේක අවුලක් නැහැ. දැන් මේක ඒ අවස්ථාවේ තියෙන්නේ. මේක එතනින් කඩන්න බෑනේ. මේක හරි. දැන් මෙතන අවුල් මෙතන දැන් අපිට සුළු කරන්න ඕනේ. සුළු කරන්න කියන්නේ මෙතන දැන් අපිට මේක තව ටිකක් අපිට මේක සර්කිට් එක කඩන්න පුළුවන් නේ. හරි.
දැන් ආයෙ බලන්න මේ ඕඩ් එකට. නොට් එකක් තියෙනවද? පදේටම සම්පූර්ණ පදේටම. නොට් එකක් නෑ. නොට් එක තියෙන මේට. හරිද? ඒ ඇතුළේ ඉන්නේ මොකද්ද කියලා මේක අපිට පේන්නේ නැහැ. හරි. මේ නොට් එක මේ නොට් එක තියෙන්නේ ඒට විතරයි. මුළු සම්පූර්ණ පදේටම නොට් එකක් නැහැ. එහෙනම් ඒක ගණන් ගන්නවත් බෑ. එහෙනම් O එකක් තියෙනවද බලන්න. හරි ප්ලස් එකක්. ප්ලස් එකක් තියෙනවද? ඔව් ප්ලස් එකක් තියෙනවා. ප්ලස් එකක් තියෙනවා කියන මොකද්ද එතන තියෙන්නේ? ප්ලස් එක කියන්නේ එතන O එකක් තියෙනවා. හරි. ඒ කියන්නේ මේක එක පදයක්. මේක එක ඉන්පුට් එක. මේක එක ඉන්පුට් එක. මේක එක ඉන්පුට් එක. එහෙනම් අපිට මෙතන කඩන්න පුළුවන් මේක ආපහු. මෙතන තියෙන්නේ මොකද්ද? මෙතන තියෙන්නේ මෙතන තියෙන්නේ A සහ B O වෙලානේ. A බා සහ B කියන එක්කෙනා O වෙලානේ මෙතන තියෙන්නේ මේ. තේරුණාද? O වෙලා තියෙන්නේ. හරි. දැන් මෙතන අපි මේකත් දැන් බලමු. මෙතන මේ B බානේ තියෙන්නේ. දැන් මේ ක්‍රමයට බලද්දි දැන් නොට් එකක් තියෙනවා. ඔව් නොට් එකක් තමයි තියෙන්නේ. එතනින් එහෙම මොකුත් නැහැ. එහෙනම් මෙතන නොට් එකක් තියෙනවා මේ. මේ B මෙතන ගිහලා තමයි මෙහෙම B බා වුනේ. තේරුණා නේද? දැන් මෙතන අපි ඒත් කඩුව හැකි. හරි. මෙතන ඒ බානේ තියෙන්නේ. හරි. දැන් මෙතන ඒ බාන මේ ක්‍රමයට බලන්න මුලින්ම නොට් එකක්ද තියෙන්නේ? ඔව් නොට් එකක් තියෙනවා මෙතන. එහෙනම් අපි මෙතන නොට් එකක් දැම්මා. හරි. ඒතොර මෙතන A. හරි. දැන් ඉතින් මේ සර්කිට් එක හරි මෙච්චරයි ඉතින් මේ සර්කිට් එක. දැන් මේ ඔක්කොම ටික එකතු කරන්න තියෙන්නේ. හරි. මම මේක චුට්ටක් කොට කරගන්න. මේ චුට්ට පොඩ්ඩක් මකලා මම කොට කරගන්න. ඉඩ නැති හින්දා. ප්ලස් B නේ. උඩ මෙහෙට කරා. හොඳ බම වගේ කාවේ. පොඩ්ඩේ හොඳ බම වගේ අඳින එක වැරදි. ඊට පස්සේ අපි අර ඉස්සලා ගෙන නිකන් වයර් තුනක් කොහම දාගමුකෝ. වයර් තුන දාලා මේක මෙහෙම ආවා. මේක මම A කියලා දාගන්නවා. මේක B කියලා දාන්න. මේක C වයර් එක. මේ ළමයි මේව වයර්. හරි. මේක ගිහින් සෙට් කරමු Aට. හරි. දැන් මේකත් කියලා සෙට් කරමු Aට. හරිනේ. මේක ගිහින් සෙට් කරමු Bට. හරි. C එකක් නැහැනේ මේකේ. මටත් පිස්සු. ඊට පස්සේ මේක ගිහලා සෙට් කරමු Bට. වෙන්න ළමයි ෆයිනල් අවුට්පුට් එක. හරි. තේරුණා නේද? හරිම ලේසියිනේ. නිකන් ක්‍රමයකට යන්නේ කියලා තේරෙනව නේද? දැන් ඔයාලා මෙච්චර කල් මේ නිකන් ඔහේ මේක දිහා බලාගෙන මේකේ මේ ඇතුලේ ඌ ඇඳ එළියු ඇඳ එහෙම නටුවනා. ඊට වඩා මේක පට්ට ලේසි. හරි. මොකද තර්කයකට තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ කියලා නිකන් තේරෙනවනේ. නිකන් ක්‍රමයකට. දැන් ඔයාලා මේක ඇඳලා ඉවරනට පස්සේ හරිද බලන්න පුළුවන්. හරි. මෙතන A බා B මෙතන මොකක්ද වෙලා තියෙන්නේ A + B වෙලා තියෙනවා. ඊට පස්සේ මේක මේ ගිහලා මෙතන හැදිලා තියෙන අවුට්පුට් එක මෙතන B මෙතනින් B බා වෙලා තියෙනවා. ඊට පස්සේ මේ තුනම එකතු වෙලා මේක හැදිලා තියෙනවා. හරිනේ. මෙහෙම මේක තමයි ළමයි රිවර්ස් ඕඩර් ක්‍රමය. මේකෙන් තමයි ළමයි අපි සර්කිට් බුලියන් ප්‍රකාශනයක් දීලා තියෙදි සර්කිට් එක අඳින්න පාවිච්චි කරන්නේ. හරි. මේක පට්ට ලේසි. ඔයාලා තේින්න මේකටම පුරුදු වෙනවා. අනේ අනිත් ඒවාට පුරුදු වෙන්න ඕනේ නැහැ. මේකටම පුරුදු වෙන්න. හරි. මේකෙන් ඔයාලට ඕන එකක් පහසුවෙන් නිර්මාණය කරගන්න පුළුවන්. ඔයාලට ඕන අනිත් විදිහට මේ නිර්මාණය කරන්න පුළුවන්. හරි. අනිත් විදිහට කරද්දි මේක සුළු කරන්න පුළුවන් ඕන. හරි. දැන් රිවිෂන් එකකින් නම් මම අනිත් ක්‍රමේ අඳින්න ඕන. ඔයාලා මෙච්චර කල් ඒකින් අඳින්න නැත්තේ. හරි. ලියාගන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. හරි ළමයි. දැන් අපි අපේ ප්‍රධාන වශයෙන් කතා කරන්න තියෙන පාඩම සම්පූර්ණයෙන්ම කතා කරලා ඉවරයි. අපිට කතා කරන්න තියෙන තව කොටස් දෙකයි නේ. අපිට කතා කරන්න තියෙන තව කොටස් දෙකයි. එකක් තමයි IC ගැන කතා කරන්න තියෙනවා. ඊට පස්සේ කතා කරන්න තියෙනවා මේ වගේ මේ භාවිත ගැන කතා කරන්න තියෙනවා. හරි. භාවිත කියන කොටස නම් මේ වැඩි කතා කරන්න දෙයක් නේ. තාත්වික ద్వාර ප්‍රායෝගික යෙදුම් කියන ටික පොඩක් පොත කියව ගත්තා නම් හරි හරි. ඒකේ මහා ලොකුට සීන් නැහැ. IC ගැන පොඩ්ඩක් ඔයාලට පොඩ්ඩක් කියන්න ඕනේ. හරි. මම මේ ටික මකලා
ඔයාලට මම ස්ක්‍රීන් එක ෂෙයා කරලා IC එකක් කියන්නේ මොකක්ද කියලා පෙන්නන්නම්. හරි. බෝඩ් IC එකක් කියලා මොකක්ද කියලා කියන්න කලින් අනේ එක පෙන්නලා ඉන්නම්කෝ. හරි ළමයි. ළමයි IC එකක් කියලා කියන්නේ මෙන්න මේකක්. හරිද? මේ තියෙන ළමයි IC එකක්. මේ IC එක ඇතුළේ මොනවද තියෙන්නේ? මේ IC එක ඇතුළේ තමයි තියෙන ළමයි logic gate. හරිද? ඔය gates තියෙන මේ gates වලින් gates එකතු වෙලා තමයි මේ IC එකක් හැදිලා තියෙන්නේ. හරි. එතකොට අපි මේවට කියන සිංහලෙන් කියන මොකද? මේකට කියන අපි සංග්‍රහිත පරිපථ කියලා. හරි. integrated circuits තමයි ඉංග්‍රීසි වලින් කියන්නේ. හරි. ඒතර මේක ළමයි අපිට මේ ඉලෙක්ට්‍රොනික පරිපථ නිර්මාණය කරද්දී ගොඩක් වැදගත් වෙච්ච උපකරණ. හරි. එතකොට ළමයි මේ IC ඇතුලේ තියෙන logic gate. හරි. මේ IC හදාලා තියෙන logic gate. හරි. අපි ඉගෙන ගත්ත logic gate. දැන් මේ බලන්න. මේ තියෙන අර IC එකක් ඇතුලේ. මේ තියෙන අර IC එකක් ඇතුලේ. හරි. දැන් මම පෙන්නන්නම්. මේකයි දැන් මේවට පේනව නේද මෙන්න මේ IC එකට අග්‍ර කීයක් තියෙනවද? 3යි 6යි 7ක් තියෙනව නේද? 7ක් තියෙනවානේ. දැන් බලන්න ඒ අග්‍ර ඒ මේ වගේම සෙට් එකක් එහා පැත්තෙත් තියෙනවා. මේ තියෙනෙත් ඒ අග්‍ර ටික. හරි. 1 2 3යි 4යි 5යි 6යි 7යි. මේ පැත්තෙත් ඒ විදිහටම තියෙනවා. හරි. එතකොට දැන් මේ බලන්න දැන් මේ බලන්නකො මෙතන මේ තියෙන මේ AND ගේට් වලින් හැදලා තියෙන IC එක බලන්න මේ. මේකේ දැන් බලන්න මේ පළවෙනි දැන් මේ මෙතන මේ තියෙන පළවෙනි අග්‍ර සහ දෙවෙනි අග්‍ර කියලා කියන්නේ ඉන්පුට් දෙකක්. හරි. AND ගේට් එකේ ඉන්පුට් දෙකක්. ඒකේ අවුට්පුට් එක තමයි මෙන්න මේ තුන්වෙනි අග්‍රය. හරි. මේ තියෙන මේ තුන්වෙනි අග්‍රය. ඊට පස්සේ හතරවෙනි අග්‍රය සහ පස්වෙනි අග්‍රය කියලා කියන්නේ ආය AND ගේට් එක ඉන්පුට් එකක්. හයවෙනි අග්‍රය කියලා කියන්නේ අවුට්පුට් එකක්. හරි. දැන් බලන්න මේ IC එක ඇතුලේ තියෙනවා AND ගේට් කීයක් තියෙනවද? AND ගේට් 4ක් තියෙනවානේ. දැන් බලන්න මේ බලන්න. මේ දැන් මේ IC එක බලන්නකෝ. මේ IC එක මේ O ගේට් තියෙන IC එක. මේ O ගේට් තියෙන IC එක බලන්න මේ 74යි 32යි කියන එක. ඒකෙත් පළ 1 සහ 2 කියලා අග්‍ර වලින් තියෙන ඉන්පුට්. අවුට්පුට් එක තමයි තුන්වෙනි අග්‍රය. හරි. මෙන්න දැන් මේ දෙක තියෙන දැන් නිකන් උදාහරණයක් විදිහට මෙන්න මේ තියෙන මේ IC එක ඇත්ත පෙනුම තියෙන එක බලන්නකෝ. මේකේ මේ අග්‍ර දෙක පළවෙනි අග්‍ර දෙක කියලා කියන්නේ ඉන්පුට් දෙක. මෙන්න මේ තුන්වෙනි අග්‍ර කියලා කියන්නේ අවුට්පුට් එක. හරි. තේරුණානේ? මේක තමයි IC එක ඇත්ත පෙනුම. ඔයා මේව දැකලා ඇති කම්පියුටර්ස් ඇතුලේනේ. කම්පියුටර්ස් ඇතුලේ ඔය අලුත් වොෂින් මැෂින් ඇතුලේ එහෙම තියෙනවා මේවා. හරි. මම ඔයාලට කිව්වනේ මුලදිත් ඔයාලට මතක විදිහට කිව්වනේ මේ IC එකක් ඇතුලේ තියෙන මේ ලොජික් සර්කිට් කියලා. මේ බලන්න මේ ලොජික් ගේට් එක තුළ තමයි මේ IC හැදිලා තියෙන්නේ. හරි. එතකොට අපිට මේ සංග්‍රහිත පරිපථවල මේ ටික තමයි කතා කරන්න තියෙන්නේ. හරි. දැන් ඔයාලට තේරෙනවා නිකන් මේ වගේක් හිතෙන්නේ නැද්ද? දැන් මේ IC හැදිලා තියෙන්නේ ලොජික් ගේට් වලින්නේ. එතකොට මුල් කාලයේදී ලොජික් ගේට් හැදිලා තියෙන්නේ මේ රෙසිස්ටර්ස් එතකොට ට්‍රාන්සිස්ටර්ස් වලින් එහෙම නේද? ඒක මතක නේද මේ පිළිවෙලට? මුලින්ම රෙසිස්ටර්ස් ට්‍රාන්සිස්ටර්ස් ඒ වගේ එකතු වෙලා ලොජික් ගේට් හැදිලා තියෙනවා. ඊට පස්සේ ඒ ලොජික් ගේට් එකතු වෙලා මේ IC හැදිලා තියෙනවානේ. තේරුණානේ? එතකොට දැන් ඔයාලා මේ වගේ IC එකක් දීලා තිබ්බ දැක්කොත් ඔයාලට මේකේ ඉන්පුට් අග්‍ර ටික මොනවද කියලා දැනගන්න ඕනේ. මේකේ ඉන්පුට් අපි බලමු මේකේ ඉන්පුට් අග්‍ර ටික දැන් ආයෙ කියන්නම් මම මේ 1 2 කියන්නේ ඉන්පුට් එකක් 4 5 කියලා කියන ඉන්පුට් එකක් 9 10 කියලා කියන ඉන්පුට් එකක් 12 13 කියන ඉන්පුට් එකක් අවුට්පුට් තමයි 3 6 8 11 කියලා කියන අවුට්පුට් නේ බලලා අඳුර ගන්න පුළුවන්. ওই ටික තමයි ළමයි අපිට මේ IC වල කතා කරන්න තියෙන්නේ. හරි IC වල මහ ලොකු සීන් එකක් කතා කරන්න නෑ. මම ඔයාලට මේ දාන්නම් මේ අපේ ටෙලිග්‍රෑම් channel එකට පොඩි ප්‍රශ්න වගේක් දාන්න. හරි. දැන් ඔයාලා මේ දැන් හිතන්නකෝ මෙහෙම මම පොඩි දෙයක් ඔයාලට පෙන්වන්නද? දැන් හිතන්න
දැන් ළමා හිතන්න දැන් මේක මම ටිකක් zoom කරගන්න. දැන් මේ එක කියන එක තියෙන්නේ. මේ එක කියන එකෙන් මේ එක කියලා කියන තුඩුවෙන් බිඳුව ඉන්පුට් කරොත් මේකෙන් දෙක කියන එකෙන් බිඳුව ඉන්පුට් කරොත් 3 කියන එකේ අවුට්පුට් එක මොකක්ද ළමයි? 3 කියන එකේ අවුට්පුට් එක මොකද මෙතන දැන් 3 කියන එක අවුට්පුට් එක 3 කියන එක අවුට්පුට් එක එකමනේ නේ. මේ එක කියන එකෙන් එක ඉන්පුට් කරලා දෙක කියන එකෙන් බිඳුව ඉන්පුට් කරා මේ තුනේ අවුට්පුට් එක එකනේ. මොකද මෙතන තියෙන්නේ AND ద్వාරය. sorry මේ OR ద్వාරය නේ. OR ගේට් එකක් තියෙන්නේ. දැන් ඒව ඔයාලා දැකලා අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. දැන් ඔයාලා ප්‍රශ්නයකට ඇහුවොත් මේ වගේක් දීලා හිතන්නකෝ දැන් මේක ඔයාලට නෑ. හරි. නෑ මේවා තියෙනවා මෙන්න මේක ඔයාලට නෑ. මේ XOR ගේට් එක නෑ. XOR ගේට් එක A level වල තියෙන්නේ. අනිත් ගේට් එක වලට තියෙනවනේ. දැන් අපි බලමු මේ AND එක හිතන්නකෝ. දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම එක හිතන්නකෝ දෙවෙනි තුඩුවෙන් එක ඉන්පුට් කරනවා. එතකොට පළවෙනි තුඩුවෙන් බිංදුව ඉන්පුට් කරනවා. එතකොට තුන්වෙනි තුඩුවේ අවුට්පුට් ප්‍රතිදානය කුමක්ද කියලා හෙවුවා. කොහොමද කියන්නේ? ප්‍රතිදානය කුමක්ද කියලා හෙවුවොත් එතකොට කියන්නේ AND ගේට් එකේ AND කර්මයට ලක් වුණාම එන අවුට්පුට් එකම තමයි එන්නේ නේ. මෙතන එක කියලා මෙතනින් බිංදුව ගියා කියලා කිව්වා. දෙකම සත්‍ය වෙන්නේ නැහනේ. එහෙනම් මෙතන අවුට්පුට් එක බිංදුව. හරි. අන්න ඒ වගේ පොඩි සරල ඒවා ටික අපිට අඳුර ගන්න තමයි මේකේ පුළුවන් වෙන්න ඕනේ. හරි. ඔය ටික අඳුරගත්තා නම් ඇති. නෝට් එකට දාගන්න මම මෙහෙම කියනවා නෝට් එකට සංග්‍රහිත පරිපත කියලා කියන මොකක්ද කියලා දාගන්න. සංග්‍රහිත පරිපත යනු සංග්‍රහිත පරිපත යනු ඉලෙක්ට්‍රොනික පරිපත නිර්මාණය කිරීමේදී භාවිතා වෙන වැදගත් උපකරණයකි. සංග්‍රහිත පරිපත කියලා කියන්නේ ඉලෙක්ට්‍රොනික පරිපත නිර්මාණය කිරීමේදී භාවිතා වෙන වැදගත් උපකරණයකි. මේ සංග්‍රහිත පරිපත වලම තමයි ළමයි අපි කියන්නේ අනුකලිත පරිපත කියලා කියන්නේ. හරි. IC කියලා කියන්නේ. ඒ දෙකම එකම නමින් තියෙන්නේ. හරි. සංග්‍රහිත පරිපත නිර්මාණය කරන්නේ නිශ්චිත ක්‍රියාවක් සිදු කිරීම සඳහා පමණයි. ඒතර මේ IC නිර්මාණය කරන්නේ යම්කිසි නිශ්චිත ක්‍රියාවක් සිදු කරන්න පමණයි. ඒකත් අපි අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ කරුණක්. හරි. ඊළඟට මම ආයෙත් අරුවක් දාගෙන ලියාගන්න. ට්‍රාන්සිස්ටර්ස් ඩයෝඩ් ප්‍රතිරෝධක සහ ධාරිතර එකතු වී තාර්කික ద్వාර සෑදේ. මම ඔයාලට පාඩම් පටන් ගන්න දවසෙත් ඕක කිව්වා. දැනුත් මම කිව්වා මේක තාර්කික ద్వාරයක් හැදලා තියෙන්නේ ඩයෝඩ් ට්‍රාන්සිස්ටර්ස් ප්‍රතිරෝධක එකතු වෙලා. දැන් හිතන්න එපා දැන් ඔයා ඔය කඩේ ගන්න ඩයෝඩ් ධාරිත්‍රක කොහොමද මේ පොඩි එකක් ඇතුළේ තියෙන්නේ කියලා. නෑ එහෙම නෙමෙයි. මේවා ළමයි ඒ කියන්නේ මේවා නිකන් මුද්‍රණය කරන වගේ ටෙක්නොලොජි එකක් තියෙන. හරි. ඒක මම ඔයාලට කියන්න දෙන්න. ඒක සංකීර්ණ වැඩි. ලොකු සංකීර්ණ කතාවක්. එතකොට මේවර නිකන් නැනෝ තාක්ෂණයෙන් වගේ නිර්මාණය කරලා තියෙන. හරි. ඊට පස්සේ ළමයි දාගන්න තාත්වික ద్వාර පරිපත රාශියක් එකතු වී සංග්‍රහිත පරිපත නැත්නම් IC සෑදේ කියලා දාගන්න. තාත්වික ద్వාර පරිපත රාශියක් එකතු වී අනුකූලිත පරිපත සෑදේ. ওই ටික විතරයි දැනගන්න ඕනේ. හරි. අය ඔතනින් යන ලොකු දෙයක් නෑ. ආයි මෙන්න මේ වගේක් આવත් අර මං කිව් විදියට පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕනේ. හරි. ඒක නම් ඉතින් මං උගන්වන්න දෙයක් නෑ. ඕන කෙනෙක්ට බලපුවම තේරෙනවනේ. හරි. ළමයි අපි මේ විදිහට තමයි අපේ ලොජික් ගේට් පාඩම ඉවර වෙන්නේ. හරි. හරි. ළමයි අපි අපේ ලොජික් ගේට් පාඩම එහෙනම් සම්පූර්ණයෙන්ම කතා කරලා ඉවරයි නේ. අපි දැන් ඔයාලගේ ලොජික් ගේට් පාඩම සම්පූර්ණයෙන්ම කතා කරලා ඉවරයි. කිසිම තියරියක් අතෑරියේ නෑ. හැමදේම කතා කරා A to Z. හරි. පාඩමෙන් දැන් ඔයාලට ලොජික් ගේට් වලින් අයින ඕනේ ප්‍රශ්නයක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. ප්‍රකාශනයක් දීලා මේ සර්කිට් එක දින්න පුළුවන් වෙන්න ඕනේ. හරි. ආයෙ සර්කිට් එක බලලා ප්‍රකාශනය ලියන්න පුළුවන් වෙන්න ඕනේ. සර්කිට් එක බලලා සත්‍යතාව ගන්න ලියන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. ඒ ටික අනිවාර්යෙන් පුළුවන් වෙන්න ඕනේ. හරි. ඕවා O level වල විතර නෙමෙයි A level වල ඉඳන් ඕනේ. හරි. එහෙනම් ළමයි මෙතනින් අද පාඩම ඉවරයි. අපි ලබන සතියේ අලුත් පාඩමක් තියෙන්නේ. අපි ලබන සතියේ අලුත් පාඩමක් එක හම්බෙමු. හරි. ටෙලිග්‍රෑම් channel එකට අපේ අනිවාර්යයෙන්ම join වෙන්න. මම මේකෙත් ප්‍රශ්න ටික අපේ channel එකට දාන්න. join වෙච්ච කෙනෙක් නැති කෙනෙක් ඉන්නවා join වෙන්න.
ඒ වගේම මේ ඔයාලගේ සපෝට් එකත් ඕනේ අපි මේ කරගෙන යන වැඩේට. හරි. ඒ හින්දා ලයික් එකක් කමෙන්ට් එකක් දාලා යාළුවෙක්ට ෂෙයා කරලා අපි වැඩේ ඉස්සරහට දිගටම කරන් යමු. හරි. තව පොඩි කාලයක් එක්සෑම් එක තියෙන්නේ. ඉස්සරහට දිගටම ලයිව් තමයි ඉන්නේ මේ හරි වෙලාවට ලයිව් ක්ලාස් එක යන්නේ. දැන් මම ඔයාලට ගිය සතියේත් කිව්වා. මට කරන්න තිබ්බ විදිහක් තිබ්බේ නැහැ. ගිය සතියේම අපේ කැම්පස් එකේ ෆයිනල් එක්සෑම් තිබ්බා. ඒ හින්දා මට ක්ලාස් එක කරන්න තිබ්බ විදිහක් තිබ්බේ නැහැ. මොකද මේ නිවාඩු තිබ්බෙත් නැහැ අතරමැදි. එක දිගට එක්සෑම් දාලා තිබ්බා දවස් 3ක්. එක දිගට දවස් 3ක් එක්සෑම් දාලා තිබ්බා. එතකොට මට කරන්න විදිහක් තිබ්බේ නැහැ. මොකද මේ ක්ලාස් එක කරලා ආපහු නෝට් එකක් බලන්න තේ යන්න බෑනේ. මොකද ෆයිනල් එක්සෑම් එකෙන් හින්දා පොඩ්ඩක් කේස්. ඒ හින්දා නික පළවෙනි සෙමස්ටර් එක පොඩ්ඩක් අවුල් කරගන්නත් බෑනේ. ඒ හින්දා මේ තමයි ක්ලාස් එක කරේ නැත්තේ. ඒකට තමයි මම අද මේ රෙකෝඩින් එකක් දාලාද කරේ. අපිට ලබන සතියෙන් ආයේ මට එක්සෑම් නැහැ. ලබන සතියෙන් එක්සෑම් ඉවරයි. ඊට පස්සේ අපි දිගටම ලයිව් විදියට ක්ලාස් එක ඉස්සරහට කරගෙන යනවා. හරි. ඒ වගේම මේ ඔයාලට මම පොඩි ෂෝට් විදිය පොඩි වීඩියෝස් විදියට මේ එක එක දැන් ලොජික් ගේට් පාඩමත් ඉවරයි, නම්බර් සිස්ටම් පාඩම ඉවරයි. මේ වෙනකන් නම්බර් සිස්ටම් වල තිබ්බ ප්‍රශ්න කතා කරලා පොඩි පැයක විතර පොඩි සෙෂන් එකක් මම රෙකෝඩ් කරලා ඒකත් channel එකට දාන්න. ඒ වගේ මේ ලොජික් ගේට් එකේ මේ වෙනකන් ඇවිල්ලා තියෙන 2015 වෙනි හා වගේ තියෙන ඇවිල්ලා තියෙන ගණන් ටික කරලා ප්‍රශ්න එක දාන්න. හරි. අපි කොච්චර තියරි ඉගෙන ගත්තද දන්නේ නැහැ. අපිට එව්වා ප්‍රශ්න කරලා හුරුුන් නැත්තම්. O level නම් O level IT නම් අන්තිම මාසේ වැඩ කරත් ගොඩ දා ගන්න පුළුවන් තියරිටිකල් ඔළුවේ තියෙනවා. හරි. එහෙනම් අදට ක්ලාස් එක ළමයි ඉවරයි. good night.